ඉතින් සුබ දවසක්. ජුමන්ජි වෙල්කම් ටු ද ජංගල් කියලා කියන්නේ මම බලලා තියෙන ෆිල්ම් වලින් මම ආසම කරන ෆිල්ම් එකක්. ඒ ෆිල්ම් එකේ සිද්ධ වෙන දේ තමයි එකම හයි ස්කූල් එකේ ඉගෙන ගන්න 4 දෙනෙක් අහම්බෙන් ජුමන්ජි කියන ගේම් එක ඇතුළට යනවා. මෙයාලට සිද්ධ වෙනවා මේ ගේම් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. එහෙම කරාට පස්සේ තමයි මෙයාලට මේ ගේම් එකෙන් එළියට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට මෙයාලා මේ දේ කරනවා. ඒත් අද තමයි ලෑස්ති වෙන්නේ මේ මූවි එක ඇතුලින් අපිට ගන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න. ඉතින් මොනවද ඔය කියන විදිහට මේ මූවි එක ඇතුලින් අපිට ගන්න පුළුවන් දේවල්? මං කාරණා කීපයක් ගැන ඔයාලට මතක් කරන්නම්. පළවෙනි දේ තමයි බෑට් කියන හැම දෙයක්ම බෑට් නෙමෙයි. ඒක වැටෙන විදිහට තමයි මෙයාලා මේ ගේම් එක ඇතුළට යන්නේ. හැබැයි මෙයාලා මේ ගේම් එක ඇතුළේ ලැබු එක්ස්පීරියන්ස් ටික මේ ලෝකෙ වෙන කොහෙන්වත් කිසිම විදිහකින් අරගන්න බෑ. ඉතින් එයාලා ගොඩාක් චැලෙන්ජස් වල මුහුණ දුන්නා. ඒගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ අලුත් යාළුකම් හදාගත්තා. කෙවින් හැමදාම එයාගේ ඉස්කෝලේ වල ලියාගන්නේ, එයාගේ ඉස්කෝලේට කරගන්නේ, එයාගේ එක්සෑම් වල උත්තර ටික ලියාගන්නේ මේ ජොන්සන්ට කියලා. හැබැයි මේගොල්ලෝ මේ ගේම් එක ඇතුළට ගිහිල්ලා ලබු එක්ස්පීරියන්ස් වලින් පස්සේ මෙයාලා ගේම් එක ඉවර කරාට ජොන්සන්ට Tamanට කවදාවත් ලැබෙන්නේ නැති විදිහේ යාළුවෙක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න. අන්න ඒ වගේ බෑඩ් කියන හැම දෙයක්ම බෑඩ් දෙයක් නෙවෙයි. ඊළඟ වැදගත්ම දෙයක් තමයි අපිට ලැබිලා තියෙන දේෙන් අපි සතුටු වෙන්න ඕනිය කියන එක. මේකෙදි මේ කෙවින්ට හම්බෙන කැරක්ටර් එක තමයි ෆ්‍රැන්ක්ලින් කියලා කියන්නේ. මෙයා සත්ත්ව විද්‍යාඥයෙක්. නමුත් කෙවින් Tamanට ලැබිච්ච කැරක්ටර් එක ගැන සතුටු වෙන්නේ නැහැ. අයියෝ මොකක්ද මට වෙලා තියෙන්නේ? මං අඩි දෙකක් විතර මිටි වෙලා. ඉතින් එයා ගොඩක් පසුතැවෙනවා. ඒ වගේම එයා ගොඩක් කනගාටු වෙනවා. හැබැයි මේකේ ලෙවල් අප් කරගෙන යනකොට මේ ගේම් එක ඉවර කරගෙන යනකොට කෙවින්ට හම්බෙච්ච කැරක්ටර් එක, ඒ කියන්නේ ෆ්‍රැන්ක්ලින් කියන කැරක්ටර් එක සෑහෙන තරමින් උදව් වෙනවා. එයාත් සෑහෙන ලොකු වැඩ කොටසක් සිද්ධ කරනවා. එයාට තියෙනවා සත්තු ගැන අඳුර ගන්න හැකියාවක්, ඒ වගේම සතුත් එක්ක කතා කරන්න, සතුව යාළු කරගන්න හැකියාවක්. ඔයාට සමහර වෙලට හිතෙනවා ඇති ඔය අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරගෙන යනකොට ඔයාට හිතෙනවා ඇති ඒගොල්ලෝ එක්ක බලනකොට මට මොනවද කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ. හැමෝම මේ ලෝකෙට ඉපදෙන්නේ යම්කිසි හැකියාවක් අරගෙන මොකක්ම හරි දෙයකට දක්ෂතාවයක් හංගගෙන තමයි අය ඉපදෙන්නේ. ඉතින් ඔයාට ඒ වගේ දක්ෂතාවයක් හැංගිලා තියෙනවා. මිනිස්සු සාර්ථක වෙන්නේ හැංගිලා තියෙන දක්ෂතාවය හොයාගත්තාම. ඒක ෆ්‍රැන්කින් වගේ. එයා මුලින් තමන්ගේ හැකියාවන් ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි පස්සේ ආය හැකියාවන් ගැන දැනගෙන ඒවායෙන් උපයම් ප්‍රයෝජන ගන්නවා. ගේම් එක ඇතුලේ එයා සුපිරි වැඩක් කරනවා. ඊළඟ දේත් සෑහෙන වැදගත් දෙයක්. ඒක තමයි අපිට තියෙන දේවල් අපි හරියට යූස් කරන්න දැනගන්න ඕනි. ගේම් එකේදී මෙයාලා 4 දෙනාට හීල් වෙන chances හම්බෙන්නේ 3යි. chances 3 හරියට මෙයාලා පාවිච්චි කරේ නැතොත් මෙයාලා ඇත්ත ජීවිතේනොත් අයින් වෙලා යනවා. ඒ කියන්නේ මෙයාලා මැරෙන්න සිද්ධ වෙනවා. මෙයාලා මේ ලැබිලා තියෙන chances 3 හරි විදිහට පාවිච්චි කරා. එහෙම පාවිච්චි කරේ නැත්නම් මෙයාලට මේ ගේම් එක හරියට ඉවර කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මෙයාලා හැමදාටම මේ ගේම් එක ඇතුලේ හිර වෙලා ඉන්න වෙනවා. ඒ වගේම තමයි ඇත්ත ජීවිතය ඇතුළත අපිට තියෙන දේවල් සහ අපිට ලැබිලා තියෙන දේවල් බොහොම පුංචි දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඔයාලට තියෙන බොහොම පුංචි කාලයක්. ඉතින් ඒ කාලය ඇතුළතදී ඔයාලට කරගන්න ඕනි හැම වැඩක්ම ඔයා කරගන්න ඕනි. ඉතින් ඔයා තියෙන දේවල් හරියට යූස් කරලා මේ දේවල් කරොත් ඔයා කවදා හරි දවසක ඔයා බලාපොරොත්තු වෙන තැනට අනිවාර්යයෙන්ම යනවා. ඊළඟ දේ තමයි තමන් ගැන ආත්ම විශ්වාසයක් තියාගන්න එක. මේ ගේම් එකේදී මෙයාලට හම්බෙන තවත් එක කැරක්ටර් එකක් තමයි ඇලෙක්ස් කියලා කියන්නේ. එයා අවුරුදු 20ක් මේ ගේම් එක ඇතුළේ හිර වෙලා ඉඳලා තියෙනවා. එයා ගේම් එකේ ඉස්සරහට ලෙවල් අප් කරගෙන යන්න, ලෙවල් ටික පහු කරගෙන යන්න එයාට ආත්ම විශ්වාසයක් තිබුණේ නැහැ. මේ 4 දෙනා තමයි මෙයාගේ ආත්ම විශ්වාසය ගොඩනගන්නේ. ඉතින් ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි ඇලෙක්ස්ට ආත්ම විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ඒ වගේම එයා කිසිම වෙලාවක උත්සාහ කරන්න ගියේ නැහැ. එයා හැමදාටම ගේම් එක ඇතුළේ හිර වෙලා ඉන්නයි තිබුණේ. ඉතින් ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේ ෆේස් කරන්න හම්බෙන චැලෙන්ජස් ඔයා මගහැරලා හරියන්නේ නැහැ. ඔයා ඒවට හරියට ෆේස් කරන්න ඕනි. ඔයා එකපාරක් ඔයාට බැරි වෙන්න පුළුවන්. ඒක සාධාරණ දෙයක්. ඕනි තරම් මිනිස්සුන්ට වැරදෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ වැරදීමකින් පස්සේ ආයෙ පාරක් try කරලා බලන්න ඕනි. ඔයා උත්සාහ කරන්නේ නැත්නම් හැමදාටම ඔයා ඔය ඉන්න තැනම තමයි ඉන්නේ. ඒ නිසා ආත්ම විශ්වාසය ගොඩනගාගෙන උත්සාහ කිරීම කරන්න. ඉතින් එතනින් ගියාම අපිට තව ගොඩාක් දේවල් මේ ගේම් එක ફોකස් කරලා එක එක කාරණු ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රධාන කරුණු 4ක් ගැන විතරයි කතා කරේ. ගොඩක් වැදගත් වෙන. ඉතින් වීඩියෝ එක අවසානයේට ආවා. තවත් ගොඩක් දේවල් මේකෙන් අල්ලගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ඉන්ටරෙස්ටිං ෆිල්ම් එකක් ඒක බලන්න කියලා රික්වෙස්ට් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයි ඉක්මනට බලුත් වීඩියෝ එකකින් හම්බෙමු.